අද මව්වරුන්ගේ දිනය. ඉතින් අද තමයි ලෝක මව්වරුන් වෙනුවෙන් උපහාර දැක්වීමට වෙන් කරගත්ත දිනය. ඉතින් මව්වරුන්ගේ දිනය දවසේ ශ්‍රී ලාංකීය ජනතාවට මව්වරුන්ගේ වටිනාකම හදවතටම දැනෙන සිදුවීමක් උදේ පාන්දර වාර්තා වුණා. ඉතින් මේ සිද්ධිය වාර්තා වුණේ කතරගම ඉඳලා කුරුණෑගල බලා ධාවනය වෙච්ච රාත්‍රී බස් රථයක් රම්බඩ හරියේදී ප්‍රපාතයකට පෙරලිලා ජීවිත හානි 15කට වැඩි සංඛ්‍යාවක් සිදුවෙන අතරේ තමයි මේ මව්වරුන්ගේ අගය දැඩිව හදවතට දැනෙන හදවතට වේදනාවක් සමග ඇහැට කඳුළු එක් කරපු සිදුවීම වාර්තා වුණේ. ඉතින් ආදරණීය මවක් මෙම බස් රථයේ Tamanගේ චූටි දියණිය වඩාගෙන ගමන් කරලා තිබුණා. ඉතින් බස් රථය පෙරලිලා කනපිට ගහලා ඒ ආදරණීය මවයි අර චූටි දුවයි මතට බස් රථය පෙරලිලා. ඉතින් මේ අවස්ථාවේ මේ අම්මා තමන්ගේ දියණිය බේරගන්නට තමන්ගේ අත් දෙකෙන්ම දරුවව තුරුල් කරගෙන බස් රථයේ යකඩ ගොඩට යට වෙලා විශාල පරිශ්‍රමයක් දරලා තිබුණා. ඉතින් පිරිස ඇවිල්ලා බස් රථය අයින් කරන තුරු මේ අම්මා තමන්ගේ ආදරණීය දියණියව කිසිම හීරීමක්වත් නැතුව බේරගන්නට දැඩි උත්සාහයක් දරමින් බස් රථයෙන් තමන්ගේ සිරුරෙන් භාගයක් බස් රථයට යට වෙලා තියෙද්දිත් විශාල වේදනාවක් මුළු ගත පුරාම දරාගෙන දරු දුක නිසාම දරුවව බේරගැනීමේ චේතනාවෙන් දැඩි සටනක් දීලා තිබ්බා. ඉතින් අවසානයේ තමන්ගේ දියණියව මේ ලෝකෙට ඉතිරි කරලා මේ අම්මා සදහටම සමුගෙන ගිහිල්ලා. ඉතින් ඒකේ වීඩියෝ කිහිපයක් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. ඉතාමත් සංවේග ජනක වීඩියෝවක් ඒක. ඉතින් ගොඩක් අයට මේක බලන්න බැරි තත්ත්වයේ වීඩියෝ. ඉතින් මේව බලද්දී ගොඩක් අයට දැඩි ශෝකයක් එක්ක වාවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා මූණු පොත බලද්දී අපිට දැනගන්නට ලැබුණා. ඉතින් මව්වරුන්ගේ දිනේදී මව්වරුන්ගේ වටිනාකම ලෝකයට කියාපාමින් මේ ආදරණීය මව තමන්ගේ දියණිය බේරාගත්තේ තමන්ගේ ජීවිතය කැප කරලා යකඩ ගොඩකට තම ජීවිතය කැප කරලා දියණියව මේ ලෝකෙට ඉතිරි කරලා යන්නම ගියා. ඉතින් මේ සිද්ධිය ගැන තමයි මේ තොරතුර මට කියන්නට උවමනා වුණේ. ඉතින් මීට සුළු මොහොතකට කලින් ලංකාවේ ඉන්න අති දක්ෂ ජනප්‍රියම සංගීතඥයෙක් වන දිනේෂ් සුබසිංහ මහතා ඔහුගේ මුහුණු පොතේ අපූර්ව සටහනක් දාලා තිබුණා. ඉතින් ඒ සටහන මම දැන් කියවන්නම්. ඔයාලට මේකෙන් සටහන ඇහුවට පස්සේ තේරෙයි මොකද්ද මේකේ වටිනාකම කියලා. කනස්සල්ලට හේතු කරගන්න එපා. මේ දුව බාරකරුවෙක් නැති වුණොත් මම සහ මගේ ගෙදර අය එයාව හදා වඩා ගන්නවා දරුවෙකු විදිහට. ඒක පොරොන්දුවක් මගෙන්. නුවරඑළියේ එම රෝහලේ හෙද සේවය කරන මහේෂිකා නෝනා හෙට දින මාව දැනුවත් කරන්නම් කිව්වා. ඇය කී පරිදි දරුවන් 3 දෙනෙක් ඉන්නවලු ඒ පවුලේ. මව බේරගන්නට ඔවුන් ලොකු සටනක් දීලා තිබුණා. මා දැම්ම එක කමෙන්ට් එකකට ඉතාමත් පින්වත් පිරිසක් පණිවිඩ විශාල ප්‍රමාණයක් දමමින් සිටී. අඩුම තරමින් දැනටමත් දරුවා රැකබලා ගන්නට ගොඩ දෙනෙක් කැමැත්ත පළ කරලා සිටියා. මුහුණු පොතේ උණුසුම අඩුවෙන දවසේදී එම දරුවගෙන් බිමට වැටෙන්න නියමිත කඳුළු වළක්වන්නට මං ඉදිරිපත් වෙනවා. බාරකරුවෙක් නැතුව ගියොත් මම ජීවත් වෙන තුරු කවදාවත් මේ දරුවා තනි වෙන්න දෙන්නේ නැහැ. පවුලේ තව යාට සොහොයුරන් දෙන්නෙක් සිටිනවා. මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන නිලධාරීන්ට මාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. අපි අන් අයගේ සතුටට හදවතින් ආරක්ෂා කරගමු. FB එකේ දුක්ගී නොගියා අපි ආදරණීය දරුවන් තිදෙනා රැක බලා ගැනීමට කිසියම් සැලසුමක් සමග වග බලා ගමු නේද? අදින් පසුව මෙයා මගේ දුවෙක්. It's a promise. එහෙම තමයි ඒ දරුවගේ ඡායාරූපයකුත් එක්ක දිනේෂ් සුබසිංහ ඔහුගේ මුහුණු පොතේ ඒ ඉතාමත් සංවේදී සටහන තියලා තිබුණේ. ඉතින් මේ සටහන ජනප්‍රියත්වය වෙනුවෙන් පළ කරපු සටහනක් නෙවෙයි. මේක ඔහුගේ හදවතේ නැගුණු ඉතාමත් සංවේදී සිතුවිල්ලක් තමයි මේ විදිහට ඔහු අකුරු කරලා තිබ්බේ. ඉතින්
මේ ආදරණීය කලාකරුවා ඇත්තටම කලාකරුවෙක් කියන එක මෙම සටහනෙන් අපිට අවබෝධ වෙනවා. මොකද කලාකරුවෝ කියන්නේ හැම දෙනාගේම හදවතේ පතුලෙන්ම රැඳෙන්න පුළුවන් පිරිසක්. ඔවුන්ට ජනතාවගේ දුක තේරෙන්න ඕනේ. එහෙම තමයි කලාකරුවෝ කියන්නේ. ඉතින් දිනේෂ් ඔයා මේ කරන්නට යන වැඩේට අපේ සැලුට් එක. ඉතින් මේ වගේ කලාකරුවෝ තමයි අපිට ඉන්න ඕනේ. ඉතින් මේ සටහනට ගොඩක් ඔහුගේ ආදරණීය කලාකරුවන් රැසක් ඔහුට ස්තුතිවන්ත වෙමින් කමෙන්ට් දාලා තියෙනවත් අපිට දැක ගන්නට පුළුවන් ඔහුගේ Facebook සටහන යටි. ඉතින් මේ ආදරණීය කලාකරුවාට අපි හැමෝම ගරු කරන්නට ඕනේ ඔහු මේ කරන්නට යන උතුම් ක්‍රියාවට. ඉතින් මේ වගේ තව අය අපේ රටේ ඉන්නවා නම් මේ වගේ අභාග්‍ය සම්පන්න සිදුවීම් වලදී කොච්චරදම් මහඟු සේවයක් අපේ රටට සිද්ධ වෙන්න පුළුවන්ද? ඉතින් දිනේෂ් වගේම ඔහුගේ අඩිපාරේ යමින් අපිත් මෙවැනි උතුම් ක්‍රියාවකට අපේ සම්මාදම දායකත්වය ලබා දෙන්න ඕනේ කියලා තමයි මගේ හැඟීම. ඉතින් මොකද ඔයාලගේ අදහස? මේ සටහනෙන් ඔයාලගේත් හදවත උණු වුණා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න. මොකද දිනේෂ් වගේ උතුම් මිනිස්සු මේ ලෝකේ මේ රටේ ඉන්නවා කියලා හැමෝම දැනගන්න ඕනේ. එහෙනම් නැවත වරක් මම දිනේෂ්ට සැලියුට් එකකින් ආචාර කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් දැන් මම සමුගන්නට යන්නේ. ඉතින් ආයෙත් පාරක් මේ වගේම අපූර්ව වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකල් ශ්‍රී ලංකන් පොඩ්කාස්ට් එකෙන් මං ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ වෙසක් මංගල්‍යයක් වේවා. ඔයාලට ජය වේවා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.